channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හවස් වරුවේ ආවා අපේ අම්මලා ගෙදර පොඩි පාටියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හවස් වරුවේ ආවා. ඉතින් අපි යනකොටත් අම්මා වැඩ පටන් අරගෙන චිකන් එක එහෙම 3-5 දාලා අත ගාලා එහෙමත් ඉවරයි. ඉතින් යාළුවනේ අපේ අම්මලාගේ ගෙවල් ඉස්සරහා ලොකු අඹ ගහක් තියෙනවා. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි මේ පැත්ත. මේ හරියටම හුලං. හැබැයි මේ දවස් ටිකේ නම් අඩුයි. ඉතින් බලන්නකෝ මේ අපේ කෝලම්ගේ වැඩ මෙයාගේ වැඩේ මේ බංකුව එහෙට මෙහෙට තල්ලු කර කර ඒක උඩ ඉඳගෙන ඉන්න try කරනවා. ඉතින් මං කුස්සියට යනකොට අම්මා මස් එක එහෙම ලිපෙන් තියලා ඉතින් මස් එක නම් රස පාටයි යාළුවනේ. ඔන්න ඉතින් මෙයා මෙතනටත් ඇවිල්ලා මෙයා මං යන පස්සෙන් එනවා. ඉතින් දැන් නම් ටිකක් මෙයා දඟ වැඩ වැඩි. මොකද දැන් ටිකක් හිටගෙන මේ ඇවිදින්න එහෙම පුළුවන් මෙයාට. ඇවිදින්න එහෙම පුළුවන් නිසා දඟ වැඩ කෝටියයි දැන්. ඉතින් මේ දඟ වැඩ බල අපි ඉක්මනින්ම සමන් ටිකක් මේව කරලා කට්ලට් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද දැන් නම් ගොඩක් හවස් වීගෙන එන්නේ. දැන් කට්ටියත් එන්න ළඟයි. ඉතින් කට්ලට් අපි මේ බෝල කරගත්ත ටිකකුත් තියෙනවා. අඩුපාඩුවට තා ටිකක් තමයි අපි ඔය හදන්නේ. ඉතින් ඔය අම්මා ලුණු අම්මිරිස් අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගන්න ගමන් තමයි දැන් ඔය අපි ඉන්නේ. ඉතින් ඔන්න මස් එකත් ඒ අතරතුරදී අම්මා බලනවා. මස් එක නම් හරි දැන් ගොඩක් දුරට තා ටිකකින් මස් එක බාන්න තමයි තියෙන්නේ. ඉතින් කට්ලට් අපි ගුලි කරගත්ත ඉස්සෙල්ලාම ඉතින් තා ටිකක් අපිට ගුලි කරගන්න තියෙනවා. ඒකට අල එහෙම ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔන්න හවස් වෙලා අපි ටිකක් ගෙදර ගිහින් එන්න ගියා. වොෂ් එකක් දාගෙන එහෙම එන්න. ඉතින් ඔය යන අතරමඟදී අපිට හම්බ වෙනවා පන්සලක්, වෙල පන්සලක්, වෙලේ මැද තියෙන. ඉතින් හරිම ලස්සනයි එතනත්. හරිම හුලං. මේ වෙලේ ගොඩාක් තියෙනවා මල්. අද නම් එක මලක්වත් නෑ යාළුවනේ. ලස්සනයි පිපුණාම. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි ටික සුද්ධ කරලා ඔක්කොම හරිම ලස්සනට තියෙනවා. එක මලක්වත් අද නම් දකින්න තිබ්බේ නැහැ. ඉතින් ඔන්න අපි වොෂ් දාගෙන ගෙදර එනකොට අම්මා ඔක්කොම අස් කරලා ඔක්කොම දේවල් ලෑස්ති කරලා ඉවරයි. ඉතින් අපිට තිබ්බේ ඉතින් කට්ටිය එනකන් ඉන්න තමා දැන්. ඉතින් අපි යනකොට අම්මා කට්ලට් බදින්න තමා දැන් හදන්නේ අන්තිම අදියරට. අන්තිමට තමා කට්ලට් ටික හදන්න පරිප්පුත් හදලා තියෙන්නේ. පිපිඤ්ඤ සම්බෝලයක් තමයි ඊට පස්සේ අපි හදන්න හිතුවේ. කහබත්, පිපිඤ්ඤ සම්බෝල, පරිප්පු චිකන්. අපි කොස් ටිකක් දවල් තෙම්බුවා. ඉතින් ඒ ටිකක තිබ්බා අපි. ඉතින් ඔන්න ඔය අපේ ලොකු නන්දගේ දුවයි ලොකු නන්දයි තමයි ආවේ. ඉතින් යාළුවනේ මට උතරින් එහාට වීඩියෝස් කරගන්න බැරි වුණා. ඉතින් ඔය බඹර චක්‍ර එහෙම පත්තු කරනවා හස්බන්ඩ්ගේ බබාලයි. ඉතින් ඔහොම තමයි අද දවසේ මගේ ගෙවුනේ. ඉතින් තවත් දවසකින් ඉක්මනින්ම හමු වෙන්නම්. ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.